ඉතින් ඔන්න අපි අද ඔයගොල්ලන්ට විස්තර අරගෙන ආවේ මේ ලෝකේ තියෙන විශාලම ක්‍රියාකාරී ගිනිකන්ද ගැන. පැසිෆික් සාගරයේ එක්සත් ජනපද හවායි දූපතට අයත් මේ ගිනිකන්දේ නම මෞනා ලෝවා. මෞනා ලෝවා කියන්නේ ස්කන්ධයෙන් හා පරිමාවෙන් පෘථිවියේ විශාලම ක්‍රියාකාරී ගිනිකන්ද. මේ ගිනිකන්දට තියෙන්නේ මෘදු බෑවුමක් නිසා බැලු බැල්මට විශාලත්වය පේන්නේ අඩුවෙන්. ඒත් මේ ගිනිකන්දේ පරිමාව ඝන කිලෝමීටර් 75000ක්. මෞනා ලෝවා අවුරුදු ලක්ෂ 7ක් තිස්සේ පුපුරා ගිය බවත් මීට අවුරුදු ලක්ෂ 4කට කලින් මුහුදු මට්ටමින් ඉහළට මතුවුණු බවත් සොයාගෙන තියෙනවා. මේ ගිනිකන්දේ කාල නිර්ණය කරපු සමහර පාෂාණ කොටස්වල වයස අවුරුදු 4,70,000ක්. මේ ගිනිකන්දෙන් අවුරුදු මිලියන ගණනක් තිස්සේ නිකුත් වුණ මැග්මා හවායි දූපත් සමූහය නිර්මාණය වෙන්නත් හේතු වෙලා තියෙනවා. පැසිෆික් තැටිය ගැටීම නිසා මෞනා ලෝවා ගිනිකන්ද නැතිනම් පෘථිවියේ තියෙන සිදුරෙන් ලාවා පිටතට එනවා. මේ ක්‍රියාවලිය තවත් අවුරුදු මිලියනයක් යනතුරු ක්‍රියාත්මක වෙයි කියලා තමයි අනුමාන කරන්නේ. මෞනා ලෝවා අවසන් වරට විදාරණය වුණේ 2022 දී. 2022 නොවැම්බර් 27 වෙනිදා ආරම්භ වුණ ගිනිකඳු පිපිරීම ඒ අවුරුද්දේම දෙසැම්බර් 13 වෙනිදා අවසන් වුණා. 2022 දී ඒ විදිහට විදාරණය වෙන්න කලින් මේ ගිනිකඳ අන්තිමට පුපුරලා තිබුණේ 1984 දී. මේ විදාරණ වලින් ලොකු හානියක් නොවුනත් 1926 හා 1950 අවුරුදුවලදී මේ ගිනිකන්ද පුපුරලා ගම්මාන රැසක් විනාශ වෙලා තියෙනවා. ලෝකේ විශාලම ගිනිකන්ද නිසාත් කාලෙකින් ලොකු හානියක් නොවුණු නිසාත් මේ ගිනිකන්ද ගැන හවායි ගිනිකන්දු නිරීක්ෂණාගාරයේ ඉන්නේ ලොකු අවධානයකින්. මෞනා ලෝවා කියන්නේ හවායි දූපත හැදුණු ගිනිකඳු දූපත් පහෙන් එකක්. ඒකෙන් පැරණිම ගිනිකන්ද වන කොහාලා අවුරුදු මිලියනයකට වඩා වයසයි. ලාබාලම ගිනිකන්ද වන කිලවයා අවුරුදු 2,10,000ත් 2,80,000ත් අතර වයසේ පසුවන බව විශ්වාස කරනවා. මෞනා ලෝවා කියන්නේ මේ ගිනිකඳු පහෙන් දෙවැනි ලාබාලතම ගිනිකන්ද. මෞනා ලෝවා ගිනිකන්ද දැනට පෘථිවියේ ක්‍රියාකාරී මට්ටමේ විශාලතම ගිනිකන්ද වගේම පෘථිවි ඉතිහාසයේ දැනට හඳුනාගත් සියලුම ගිනිකඳු වලින් තුන්වැනි විශාලතම ගිනිකන්ද විදියටත් සැලකෙනවා. මේ ගිනිකන්ද වර්ග කිලෝමීටර් 5271ක පැතිරිලා තියෙනවා. උපරිම පළල කිලෝමීටර් 120ක්. මේ ගිනිකන්ද මුහුදු පතුලේ පිහිටි පාදමේ ඉඳන් උස ගණනය කළොත් මීටර් 9170ක් උසයි. ඒ කියන්නේ ලෝකේ ලොකුම කන්ද වන එවරස්ට් කන්දටත් වඩා මෞනා ලෝවා මීටර් 322ක් උසයි. මෞනා ලෝවා වැඩි කොටසක් මුහුදු පතුලේදීවත් දැක ගන්න බෑ. පුපුරා ගිය සම්පූර්ණ ඉතිහාසය එක්ක බැලුවොත් මේ කන්දේ උස මීටර් 17170ක්. මේ ගිනිකන්ද පලිහ හැඩයේ ගිනිකන්දක්. බෑවුම උපරිම අංශක 12යි. මේ ගිනිකන්ද දැනටත් නැගෙනහිර දෙසට ගමන් කරමින් තියෙන්නේ. ඒ අවුරුද්දකට සෙන්ටිමීටර් 10ක වේගෙන්. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.